Hello everyone. හැම කෙනෙක්ම ආපහු අපි වෙල්කම් කරනවා අපේ පොඩ්කාස්ට් එකට. අපි මේ කතා කරන්නේ අර ඉමර්ජින් ටෙක්නොලොජි කියන සෙග්මන්ට් එකේ තමයි අපි තාම ඉන්නේ. මේකෙන් අපි දැන් එපිසෝඩ්ස් ගොඩක් කරලා තිනවා. ඉතින් මම අදත් ටොපික් එකක් අරගෙන ආවා. මේක ඇත්තටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලටම සම්බන්ධයි. මේකට කියන මේ ඒ කියන්නේ යූස් කරන ටෙක්නිකල් ටර්ම් එක තමයි මේ වයිබ් කෝඩින් කියන එක. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා ධනංජය. මොකක්ද මේ වයිබ් කෝඩින් කියන්නේ කියන දේ පිළිබඳ බොහොම සරලව අපිට පැහැදිලි කරලා දෙන්න. Welcome to the studio ධනංජය. Thank you Sam for inviting me. අතරම වයිබ් කෝඩින් ගැන කතා කරොත් මම පෞද්ගලිකව කෝඩ් කරන්න ස්කෝලේ යන කාලේ ඉඳලා O level කරන කාලේ ඉඳලා ගොඩක් කෝඩින් වලට කැමතියි. ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ Python. අපි කියන්නේ basic syntax එක. ඊට පස්සේ C++. ඔහොම ඉගෙනගෙන යනවා. ඊට පස්සේ pseudocode තමයි මුලින්ම first initial language එක ඉගෙන ගන්න. ඔහොම යද්දී මට ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් එනවා කෝඩින් වලට. හැබැයි මම software engineering degree එකක් අදහරන්නේ නැහැ කැම්පස් එකේ. එතකොට ඉන්ඩස්ට්‍රීස් කීප එකෙන්ම එද්දී මට එක ආපු ගැටලුවක් තමයි දැන් මේ කෝඩින් කියන එක daily ඉන්ට්‍රස්ට් වෙනවා. හැබැයි මම blockchain එකත් එක්ක මම දැන් IT company එක තමයි මම අන්තිමටම වැඩ කරේ. ඒතකොට IT company එක වැඩ කරද්දී සාමාන්‍යයෙන් නිතරම එන ප්‍රශ්නයක් තමයි MVP එකක් හදන්න. ඒ කියන්නේ product base දැන් අපි services base company එකක් විදිහට වැඩ කරද්දී හැම වෙලාවෙම එන question එක තමයි අපිට minimal viable product එකක් client ඉල්ලනවා. ඒතකොට ඕක හැවිලා අපි සාමාන්‍යයෙන් process එකක් ගත්තොත් ටික කාලයක් යන process එකක්. අපි 3 months 6 months වගේ සාමාන්‍යයෙන් timeline set කරන product එකේ scope එක අනුව. හරිද? හැබැයි ඒකට ඕන developersලා ප්‍රමාණිකුත් අපි වැඩි කියන්නේ front end developer කෙනෙක්, back end developer කෙනෙක්, ඊට පස්සේ BA requirement, ඔහොමම requirements කීපයක් එක සාමාන්‍යයෙන් 4 member 5 member team එකකට block විදියට කැඩෙනවා. හැබැයි vibe coding කියන concept එක එන්නේ ඔයා හිතන්නේ ඔයාට idea එකක් එනවා product එකක් හදන්න. ඒක IT based product එකක්. ඒතර ඔයාට ඒක idea එක ආවට පස්සේ ඔයාට ඒක implement කරන්න. ඒ product එක හදලා ඒකේ අඩුම ගානේ මේක තමයි workflow එක. මගේ ඔළුවේ තියෙනවා. හැබැයි මට ඒක කරන්න මම technical team එකකට දැන් යන්න ඕනේ නැහැ. මට ඒක try out කරන්න පුළුවන් platforms ඕන තරම් තියෙනවා. right. පැහැදිලි. දැන් මමත් ඇත්තටම දැන් මම දැන් chat GPT එකේ මම කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි කියනවා මේක තමයි මට කරන්න ඕනේ. මට Python code එක දෙන්න පුළුවන් Python code එක දෙනවා. ඊට පස්සේ ආට කිව්වම මේක streamlit එකලන UI එක දාලා දෙන්න කියලා කිව්වම මේක දෙනවා. ඊට පස්සේ අපිට ඒක ඉතින් අර virtual environment එකක් හදලා ඊට පස්සේ ඕනනම් streamlit එකේ public cloud එකට deploy කරලා අපිට MVP එකක් හදාගන්න පුළුවන්. ඒ තමයි අපි මේ කාලේ ඉස්සර කියන්නේ කාලෙකට කියන්නේ දැන් අවුරුද්දකට එකමාරට ඉස්සෙල්ලා කරපු දේ. නමුත් දැන් අපි දැකලා තියෙනවා මේ අර ඔය දැන් ඔය lovable AI වගේ platforms ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා ඒ වගේ platforms use කළාද vibe coding කරන්නේ? මම use කරලා තියෙන platforms කීපයක්. එකක් කියලා Bolt, ඊට පස්සේ Cursor, ඊට පස්සේ Lovable use කරලා තියෙනවා. ඊට පස්සේ Replit application development. ඒතර ඔය කීපෙම use කරන්න පුළුවන්. හැබැයි ඔය ඔතන හැම platform එකකම සාමාන්‍යයෙන් තියෙන එකම common දේ තමයි prompt engineering. ඒතර prompt engineering කියන එක ඇවිල්ලා upcoming engineering term එකක් විදිහට මිනිස්සු use කරනවා. මොකද ඒ කාලේ තිබෙන්නේ prompt engineering. දැන් තමයි prompt engineering කියන එක ගොඩක්ම බහුලව use වෙන්නේ. ඒතර මොකද්ද මේ prompt engineering කියන්නේ? ඒතර ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි AI නෙමෙයි මොන මනුස්සයෙක් එක්ක කතා කරද්දී තව මනුස්සයෙක් එක තේරුම් කරනවානේ. ඒ හා සමානව තමයි prompt engineering කියන්නේ. හැබැයි මේක පොඩක් depth එක වැඩි. මොකද මේක technical level වෙන්න පුළුවන්. ඊට පස්සේ UI UX ගත්තට පස්සේ ඒකේ design level හරි. මොකද ඒ වගේ broad network එකක් තියෙන. يعني මේ gap එක එන ලුකුයි. සාමාන්‍යයෙන් අපි දැන් explain කරනවට වඩා. මොකද අපි මේක explain කරන්නේ AI එකට. ඒතකොට AI එකට explain කරද්දී අපි ඒක ගන්න ඕන process කීපයක් තියෙනවා. හැබැයි දැන් ChatGPT එකකින් උනත් එයාලා දාලා තියෙනවා instruction manual එකක්. කොහොමද ChatGPT එකක් prompt එකක් analyze කරන්න කියන එක. එතකොට ඔයා හරියට ඔයාලට prompt එක enter කරගන්න පුළුවන් නම් මේ AI platforms වලට ඔයාලට හරියටම product එක deliver කරගන්නත් පුළුවන්. ඔයාලට ඕන විදිහට. හැබැයි මේකේ challenging part එක කියලා prompt engineering. කොහොමද හරියට prompt එකක් ගහගන්නේ කියන එක. හරි. දැන් ඔයාලට දැන් නිකන් මට අපිට workflow එකක් හැටියට කිව්වොත් එහෙනම් ඒතකොට ලේසි මේ කියන්න. දැන් ඔයාලට කියනවා අපි නිකමටම ලේසිම දේ website එකක් හදනවානේ. නැත්නම් app එකක් හදා කියලා කියන්නේ. අපි website එකක් කියලා කියමුකෝ. අපි කියමු React වගේ ඉස්සර එකකින් වෙබ්සයිට් එකක් හදා ගන්නවා. දැන් එහෙම එකක් ඉස්සර හදපු ක්‍රමයක් තියෙනවා. සහ දැන් ඔයාලා කිව්වා වගේ vibe coding use කරලා කරන ක්‍රමයක් තියෙනවා. අපිට මේක සංසන්දනාත්මක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. ඒකට ටක් කරලා තේරෙනවා ඔක. හරි. සාමාන්‍යයෙන් ඉස්සර වෙබ්සයිට් එකක් හදද්දී ඔයා ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකේ requirements ටික list out කරගන්නවා. හරිද? ඔයා ඊට පස්සේ ඔයාගේ ටෙක්නිකල් ටීම් එකට කියන මට මේ තමයි වෙබ්සයිට් එක ඕනේ. මම මේ වගේ කලර් ස්කීම් එකකට කැමතියි. ඊට පස්සේ බිස්නස් ඇනලිස්ට් කෙනෙක් කරන්නේ ඔයාගේ රික්වයර්මන්ට් එක අරගෙන ඒක ටෙක්නිකල් ටර්ම්ස් වලට බ්‍රේක් ඩවුන් කරලා ටෙක්නිකල් රිපෝට් එක හදන එක. ඒතකොට ඒක තමයි කෝඩර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගෙන ප්‍රොජෙක්ට් මැනේජර් ඉඳලා ඩෙවලොප්මන්ට් එකට යන්නේ.
සාමාන්‍යව React Native ගද්දී ඔයා තනිකර ඔයාගේ requirement set එක තව එක්කෙනෙක්ට දානවා. ඒක තමයි usual process එක. දැන් prompt engineering use කරලා vibe coding කරන කෙනෙක්ට ඔයාට තියෙන ඔයාගේ requirement එක AI එකට submit කරන්න. හැබැයි එතනදී ඔයා තමයි කරන්න ඕනේ අර BA role එක. එතකොට ඔයා BA role එක කියලා ඔයා අර technical terms වලින් දෙන්න ඕනේ නැහැ AI එකට. මොකද AI එක already දැන් self aware ඔයාගේ requirement එක base ඔයාගේ fulfillment වෙන්න ඕනේ මෙන්න mechanism එක මෙන්න මෙහෙමයි කියලා එයාලා already preset එකක් හදාගෙන තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට ඔයාට එයාගේ preset එකම ඕනේ නැහැ. දැන් example ඔයා ලවබල් එකට ගියාට පස්සේ ඔයාට X website එකක් ඕනේ කියලා මොකක් හරි ඔයා website එකේ නමක් දාලා ඒකෙන් ඔයා කරන්න යන දේ දැම්මම පස්සේ එයාම හිතලා සමහරක් වෙලාවට ඔයාට output එක දෙනවා. right. හැබැයි දැන් ඔයාට ඕනේ ඒක කස්ටමයිස් කරගන්න. ඒ කියන්නේ ඔයාට ඕන රික්වයර්මන්ට් එක. ඒතර ඔයා දැනගන්න ඕනේ ඔයා කොහොමද BA කෙනෙක්ට කියන්නේ. ඒ කියන්නේ BA රෝල් එක ඔයාම කොහොමද කරන්න කියන්නේ. ඒතර හරියට prompt එක enter කරන්නේ අන්න එහෙමයි. ඒතර එතනදී ඔයාට ChatGPT උනත් යුටිලයිස් කරන්න පුළුවන්. example ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් already තියෙන website එක design fact එකක් දාන්න GPT එක. එයාට කියන්න පුළුවන් මට මේ වගේ design fact එකක් ගන්න prompt එකක් create කරලා දෙන්න step by step. ඊපස්සේ එයා ඒ prompt එක create කරනවා. හැබැයි සමහරක් වෙලාවට ඒ prompt එක ඒකට විදියට නෙවෙයි variation වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕන ඒ ටික read කරලා ඔයාලට ඕන edits ටික change කරන්න. ඒ කියන්නේ hex colors ඊට පස්සේ color codes ඊට පස්සේ variations ඊට පස්සේ යාලා දාලා තියෙන texting ඒවා ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඊපස්සේ ඔයා කරන්නේ ඒ prompt එක හරියටම ඔයාට ඕන විදියට edit කරගත්තට පස්සේ ඔයා දානවා AI platform එක. ඒ කියන්නේ lovable වෙන්න පුළුවන්, replicate වෙන්න පුළුවන්. එතකොට එයා ඔයාට ඕන requirement එක විදියටම ගොඩක් වෙලාවට code කරලා දෙනවා. හැබැයි හිතන්නකෝ දැන් ඒ code කරලා ආවා කියලා preset එක දැන් lovable එකේ පුළුවන් ඔයාට ඒක උනත් edit කරන්න. ඒ කියන්නේ ඒකේ text base තනිකර ඔයාට select කරා එතන මේක edit කරා. ඒ වගේ features තියෙනවා. ඊට පස්සේ ඔයා ඕක database run කරනවා super base connect කරා deploy කරන තැනට උනත් මේවා කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ අපිට බොහොම කියන්නේ බොහොම briefly සදානංජ මේව කරා අපි මේක ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ අපේ ආයතනය මගින් we are going to do a මේ vibe coding දැන් මේක conceptually කතා කරාට මේක ඉගෙන ගන්න අවශ්‍යයි. මේක තමයි මේක futuristic skill එකක්. අපි crash course එකක් ඕන කෙනෙකුට ඇවිල්ලා මේ development එකක් කරන්න පුළුවන් මේ vibe coding කියන technology use කරලා AI based මේ technology use කරලා කොහොමද මේක කරන්න කියන පිළිබඳව අපි course එකක් පටන් ගන්න යන්නේ. අපි ඒ පිළිබඳව විස්තර පල්ලෙහා comment එකේ දාලා තිනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා දාලා ගන්න. right. එහෙනම් thank you very much මේ දනංජය සම්බන්ධ වුණාට. Thank you Sam. So yeah.